පියාණන් වහන්සේ අන්ධකාරයේ බලයෙන් අපි මුදා. දැන් යක්ෂයාට අපි උඩින් ඌගේ බලය ක්‍රියා කරන්න බෑ. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ කවුරු පැනලා දුවනවා. ආමෙන්. ඔබට මොනවාද ජීවිතේ ඔබ මුහුණ දෙන්න යන පරාජිත ස්වභාවයන්, අන්ධකාරයේ ස්වභාවයන්, කඩා වැටිච්ච ස්වභාවයන්, මලානික ස්වභාවයන් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ කියලා කියන්නේ එච්චරයි. අරවා පැනලා දුවනවා. ඉන්න හිටින්න දැනන්න නැතුව දුවන්නේ. ඒකයි උන්වහන්සේ මෙතන කියන්නේ පියාණන් වහන්සේ අන්ධකාරයේ බලයෙන් අප මුදා. ඒකට පියාණන් වහන්සේට සිද්ධ වුණා පුත්‍රයාණන් වහන්සේව කුරුසයක මරණය දක්වා කීකරු වෙනවා දකින්න. කිසිම දාස කෙනෙක් කැමති නෑ තමන්ගේ පුතෙක්ව ආමුවේ ඒ වගේ නිර්වස්ත කරලා කුරුසයක යන ගහලා මරනවා. හැබැයි අපිට ආදරය කරන පියාණන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේලාට ආදරය අපිට වගේම හැබැයි විසිල්ලෙන් බලාගෙන හිටියා මේ ලබන්න යන ජයග්‍රහණය. මේ ලබන්න යන නිදහස. ක්‍රිස්තුස් වහන්සේත් අද ස්වර්ගයේ සිටින ඉහළම නාමයයි ඔබයි මමයි ක්‍රිස්තුස් වහන්සේ හා සමානව ස්වර්ගයේ අයිතිවාසිකම් ලබලා තියෙනවා. ආමෙන් කියන්නේ. මේක තමයි අපි ලබපු විජයග්‍රහණය. ඒකයි මේකට කියන්නේ ජයග්‍රහණයේ මාවත කියලා. හරි ආමෙන්. ඊට පස්සේ බලන්න එතන කියනවා පමුණවා ගත්තා. ඒ කියන්නේ මම කිව්වේ හිටියේ the kingdom of darkness නැත්නම් අන්ධකාර රාජ්‍යය කියන එක ක්‍රිස්තුස් වහන්සේ කර්ම කොටගෙන බ්‍රිජ් එක පාලම kingdom of light kingdom of god නැත්නම් දේව රාජ්‍යයට අපිව පමුණවා ගත්තා. අපිට තියෙන සදාකාලික සැපත. ආමෙන්. සදාකාලික ජීවනයක් තියෙනවා. සදාකාලික ජයග්‍රහණයක් තියෙනවා. පොඩි කාරණා නිසා දුක් කියලා දෙවියන් වහන්සේව කනගාටු කරන්න එපා. මුමුණන්න එපා ගෙදරින්. එක එක්කෙනාට දොස් කියන්න එපා. එක එක්කෙනාට වැරදි පටවන්න එපා. ඔබට තියෙන ප්‍රශ්නේ එක්කෙනෙක් එක්ක निराකරණය කරගන්න යක්ෂයා. ඌ විතරයි ඔබට ඉන්න එකම ප්‍රශ්නේ. මිනිස්සයා නෙමෙයි. ඔබගේ ගෙදර ඉන්න අසල්වැසියා නෙමෙයි. ඒක නිසා ඔබ එයාට නම් චෝදනා කරන ඔබ දෙවියන් වහන්සේට තමයි අගින්න දික් කරන්නේ. ඔබට කියන්නේ. දෙවියන් වහන්සේ පැහැදිලිව කියලා දිනවා මම නුඹව සතුරාගෙන් බේරගත්තා. එහෙනම් ඔබට තාමත් ප්‍රශ්නයක් තියෙනවා සතුරා එක්ක යන්න දේවපාමලට. දෙවියන් වහන්සේට කියන්නේ රහසින් කියන්නේ උන්වහන්සේ. ඇවිදින ගමන් කියන්නේ ජේසුනේ ඔබ ජීවමානයි. ඔබට මගේ කටේ වචනේ ඇහෙනවා. ඔබට මගේ හදවතේ සිතුවිලි දැනෙනවා. මම මේ වෙලේ කල්පනා කරන එකත් ඔබ දන්නවා. මොකද උන්වහන්සේ මැවුම්කම්. උන්වහන්සේ නුඹව කුසේ මාස 9ක් ගෙතුවා. උන්වහන්සේ කියන මම එක ගීතවල 139 කියවල බලන්න. උන්වහන්සේ කියන නුඹගේ එක අවයවයක් හරි ශරීරේ නැත්තම් මං ඒක නැවත හදුවා. අපි හිතමු දරුවෝ හදාගෙන යද්දි මාස 6කට පස්සේ පේනවා මේ ඇඟිල්ල නැහැ. පොඩි ඇඟිල්ල. දැක්කලා ක්‍රිස්තුස් වහන්සේ ඒක knitted in mothers knit කරනවා. ගොතනවා. දරුවා මාස 9කින් 10කින් එළියට එද්දි complete සම්පූර්ණ දරුවෙක් හැටියට. ඒ හදපු දෙවියන් වහන්සේට නුඹගේ සිතුවිලි පව දන්නවා. නුඹ දැන් මේ හිතන ගීතවල 139 සම්පූර්ණ පරිච්ඡේදය ගෙදර ගිහලා කියවන්න. ඔබට තේරෙයි උන්වහන්සේ කොතරම් ඔබ ගැන සැලකිලිමත් වෙන දෙවියන් වහන්සේ. ඔබ ඉඳ ගන්නකොට උන්වහන්සේ දන්නවා. උන්වහන්සේ ඔබ නැගිටිනකොට දන්නවා. එහෙනම් ඔබගේ හැම ක්‍රියාවකදීම හැම අවශ්‍යතාවකදීම ඒ දෙවියන් වහන්සේට මොරගසන්න. මිනිස්සුත් එක්ක හැප්පෙන්න යන්න එපා. ඔබට කියන අපරාධ ඔබ වැරදි තැනක් එක්ක ඔබගේ ප්‍රශ්න ඇති කරන් තියෙනවා. ඔබට අයිතුකම් කරන ඔබට බය මොනවාද කියන්නේ වැරදි වැඩ කරන ඔබට අසාධාරණකම් කරන ඕන කෙනෙක්ව දෙවියන් වහන්සේ දන්නවා. දෙවියන් වහන්සේට පේනවා. උන්වහන්සේ බලන් ඉන්නේ ඔබ එයත් එක්කද මේ ප්‍රශ්නේ අරන් යන්නේ නැත්නම් ඔබගේ කන්න ලව්ව ඔබ දෙවියන් වහන්සේත් එක්කද විසඳගන්නේ. පිලිප්පි 4:6 කී දෙනෙකුට මතකද? ඔබ කිසිවක් ගැන කනගාටු නොසිතා සියල්ලේදී ස්තුති දීම සමග යාඥාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේ වෙත දන්නවා. Subscribe. Welcome to the path of victory.